අයිබෝන් ඔයගලන් ආදරයෙන් පිළිගන්නවා අපේ පෙනිසක් ප්‍රීමියම් YouTube channel එකට. කමියුනිකේෂන් ස්කිල්ස් උගන්වන්නේ. ඒ වගේම අපි ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙන විදිහේ වීඩියෝ සීරීස් තරම් එනවා. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ මේ බහුතරයක් ඇයි ඉන්ටර්විව් වලදී ෆේල් වෙන්නේ. ඉතින් මේකට රීසන්ස් 10ක් කතා කරනවා අපි. ඔයාලට ඒ 10ම බලන්න පුළුවන් මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉඳියොත්. නම්බර් 1 තමයි පුවර් කමියුනිකේෂන්. පුවර් කමියුනිකේෂන් කිව්වම සමහරක් වෙලාවට ඔයා අහන ප්‍රශ්නෙට නෙවෙයි උත්තර දෙන්නේ. සමහරක් වෙලාවට ඔයා ඕනවට වඩා කතා කරනවා. සමහරක් වෙලාවට ඔයා අවශ්‍ය දේ කතා කරන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයා ගොඩක් වෙලාවට එයා කියන දේ ඔයාව ඉන්ටර්විව් කරන කෙනා අහන ප්‍රශ්නේ හරියට අහන් ඉන්නේ. එතකොට ඒක විශේෂයෙන්ම පුවර් කමියුනිකේෂන් යටතේ ඔයාට ජොබ් එක ඉන්ටර්විව් එකෙන් ෆේල් වෙන්න බලපාන රීසන් එකක් වෙන්න පුළුවන්. නම්බර් 2 තමයි insufficient preparation එක. ඒ කියන්නේ ඔයා මේ ඉන්ටර්විව් එකට හරියට කලින් ප්‍රිපෙයාර් වෙලා නැහැ. විශේෂයෙන් ඔයා ඉන්ටර්විව් එකකට යනවා නම් මොකක්ද මේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන්නේ? ඔයාට මොකක්ද මෙතන ගිහිල්ලා කරන්න තියෙන්නේ? ඒකට ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න මොනවාද? එතකොට ඔයාට අවබෝධයක් තියෙනවා. ඔයා එතන ගිහිල්ලා කරන්න හදන්නේ මොනවාද? ඒගොල්ලන්ගේ විසඳලා දෙන්න හදන ප්‍රශ්න මොනවාද? එතකොට ඒගොල්ලන්ට දැනටම ප්‍රශ්න තියෙනවද? එතකොට මේ ඕගනයිසේෂන් එක පිළිබඳ හරි රිසර්ච් එකක් කලින් කරන්න. එතකොට මොනවාද ඒගොල්ලෝ කරන්නේ? මොන වගේ කල්චර් එකක්ද තියෙන්නේ? එතකොට මේගොල්ලන්ගේ හිස්ටරි එක කොහොමද? එතකොට මෙන්න මේ වගේ ඔයා හොඳ ප්‍රිපරේෂන් එකක් නැතිකම හින්දා ඔයාට සමහරක් වෙලාවට ඉන්ටර්විව් එකකින් ෆේල් වෙන්න අවස්ථාව තියෙන්න පුළුවන්. නම්බර් 3 weak examples. ඔයාගෙන් එක්සැම්පල් එකක් ඇහුවොත් එහෙම ඒකට ඔයා කියන්න පුළුවන් සමහරක් වෙලාවට මම හොඳ ලීඩර් කෙනෙක්. එහෙම නැත්නම් මම හොඳ ප්‍රොබ්ලම් සෝල්වර් කෙනෙක්. හැබැයි ඔයා එතනදී ඒගොල්ලන්ට එක්සැම්පල් එකක් දෙන්නේ නැත්නම් ඔයා ඇත්තටම ප්‍රොබ්ලම් එකක් සෝල්ව් කරපු විදිය එහෙම නැත්නම් ඔයා ඇත්තටම ලීඩර් කෙනෙක් විදියට මොන වගේද වැඩ කරලා තියෙන්නේ. එතකොට අන්න ඒක පිළිබඳව ඔයා එක්සැම්පල් එකක් නොදී හුදෙක් යම් ප්‍රකාශයක් විතරක් කිරීමෙන් ඔයාට ගොඩක් වෙලාවට ඉන්ටර්විව් එකක් ෆේල් වෙන්න හැකියාවක් තියෙනවා. නම්බර් 4 lack of confidence. එතකොට මේක එන්න පුළුවන් ඔයාගේ තියෙන සබකොලයත් එක්කම. එතකොට එතනදී ඔයාට සමහරක් වෙලාවට ඒ ඉන්ටර්විව් කරන අයත් එක්ක ඔයාව එතනදී ඔයාට අයි කන්ටැක්ට් එක තියාගන්න බැරිව ගියොත් එතනදී අනිවාර්යෙන් ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට ඔයා බෝල් කෙනෙක් නෙවෙයි කියලා ඒගොල්ලන්ට පෙවුනොත් එතනදී ඔයාගේ lack of confidence එක ඉස්මතු වෙනවා. එතකොට මේකත් එක්තරා කාරණයක් ඔයාව ඉන්ටර්විව් එකකින් ෆේල් වෙන්න. නම්බර් 5 තමයි poor body language එක. මේක ඉතාම වැදගත්. මොකද සමහරක් ඉන්ටර්විව්ස් වලදී ඔයා එනකොටම රූම් එක ඇතුළට එනකොටම ඒගොල්ලෝ ඩිසයිඩ් කරලා ඉවරව ආව මේකට ගන්නවද නැද්ද කියන එක. ඉතින් ඒක තමයි බොඩි ලැන්ග්වේජ් එකේ තියෙන ප්‍රබලතාව. ඉතින් ඔයා අනිවාර්යෙන් බොඩි ලැන්ග්වේජ් එක හදා ගන්න ඕන. බොඩි ලැන්ග්වේජ් එක හදා ගන්න නම් ඔයා බොඩි ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න ඕන. ඉතින් අපි අපේ channel එකේ සම්පූර්ණයෙන් මුලින් ඉඳලම very advanced very deep ගිහිල්ලා මේ බොඩි ලැන්ග්වේජ් එක උගන්වනවා. එතකොට සරල දෙයක් කිව්වොත් ඔයා shake hand කරන විදිය. ඔයා ඉන්ටර්විවර් එක්ක ඔයා shake hand කරන්නේ weak shake hand එකක් නම් එතනදී ඔයාගේ තියෙන personality එක personality එකේ තියෙන weaknesses highlight වෙනවා ඔයාගේ බොඩි ලැන්ග්වේජ් එක හරහා. ඉතින් මේක ප්‍රධානම දෙයක් ඔයා ඉන්ටර්විව් එකකින් ෆේල් වෙන්න. ඒ වගේම තමයි ඔයා ඉඳ ගන්න විදිය ඔයාගේ posture එක ඔයාගේ gestures ඊට පස්සේ ඔයා fidgeting ඔයා ඔළුව කසනවා නම් කන කසනවා නම් නහය කසනවා නම් උත්තර දෙද්දි මේ වගේ දේවල් වලදී අනිවාර්යෙන් ඒගොල්ලෝ බලනවා ඔයා කොච්චර හොඳ self confidence එකක් තියෙනවද කියන එකත් ඔයාගේ body language එක හරහා reflect වෙනවා. ඉතින් මේකම තමයි body language එක ගොඩාක් වෙලාවට බලපාන්නේ. ගොඩක් වෙලාවට ඔයා හොඳ technical skill එකක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔයාට ජොබ් එක හම්බෙන්න තියෙන chance එක අඩුයි. මෙන්න මේ confidence එකේ අඩුකම වගේ body language එක හරහා විනිවිද පේන නිසා. Number 6 inability to answer behavioral questions. ඔයාට behavioral question එකකට උත්තර දෙන්න නොහැකිකම හෝ ආයෙම උත්තර දෙන්න prepare වෙලා නැතිකම. ඉන්ටර්විව් එකකදී ඔයාට ගොඩක් වෙලාවට සමහර ප්‍රශ්න එන්න පුළුවන් ඔයා හිතපු නැති විදිහේ. එතකොට ඒ වගේ තැන්වලදී ඔයාට වැදගත් වෙනවා යම්කිසි උත්තරයක් දෙන්න හදලා තියෙන ස්ට්‍රක්චර් එකක්. උදාහරණයක් විදිහට STAR situation task action result. එතකොට මෙන්න මේ වගේ කලින් හදාගත්ත ස්ට්‍රක්චර් එකක් තියෙන්න ඕන ඔයාට මේ වගේ behavioral question එකකට උත්තර දෙන්න. උදාහරණයක් විදිහට ඔයාගෙන් ඇහුවොත් අපිට පොඩ්ඩක් කියන්න ඔයා මීට කලින් conflict එකක් manage කරපු අවස්ථාවක්. එතකොට ඔයා දැනගෙන ඉන්න ඕන මොන වගේ ස්ට්‍රක්චර් එකකදද මේක ප්‍රසන්ට් කරන්න ඕන මේක ඒගොල්ලන්ට කියන්න ඕන කියන එක. එහෙම නැත්නම් ඒ වගේ ප්‍රශ්නයක් ඔයාගෙන් ඇහුවොත් ඒ වගේ open ended question එකක් ඇහුවොත් ඔයාට උත්තර දෙන්න බැරුව යනවා. ඔයා හරියට මේ වගේ දෙයකට prepare වෙලා නැත්තම්.
මේකත් ඔයාලට ඒ වගේ අවස්ථානුකූලව සමහරක් වෙලාවට ඒක ඉම්ප්‍රොම්ප්ටු හදිස්සියේ සමහරක් වෙලාවට හිතලා ඒ වෙලාවට උත්තර දෙන්න වෙනවා. ඒ වගේ දෙයක් ඔයාලට මැනේජ් කරගන්න බැරි කමක් තිබ්බොත් එහෙමනම් ඔයාලට මේ වගේ ඉන්ටර්විව් එක මිස් වෙන්න chance එකක් තියෙනවා. ඔයාගේ ජොබ් එක මිස් වෙන්න chance එකක් තියෙනවා. මේක බර වෙන්නේ කමියුනිකේෂන් ස්කිල්ස් පැත්තට. නම්බර් 7 තමයි නෙගටිව් ඇටිටියුඩ් එක. එතකොට ගොඩක් වෙලාවට ඔයා ගිහිල්ලා ඔයාගේ කලින් එම්ප්ලොයර්ට බයින්න පුළුවන්. එහෙම නැත්නම් කලින් එම්ප්ලොයර්ගේ වැරදි ඔයා කියන්න පුළුවන්. එතකොට මේ දේවල් වලින් කලින් එම්ප්ලොයර්ට නෙවෙයි හානියක් වෙන්නේ ඔයාටමයි. එතනින් ඔයාගේ බෑඩ් ඇටිටියුඩ් එක තමයි ඉස්මතු වෙන්නේ, හයිලයිට් වෙන්නේ. ඉතින් ඒකත් ඔයා ඉන්ටර්විව් එකකදී ගොඩක් වෙලාවට ඔයාට ජොබ් එක ලබා ගන්න බැරි වෙන්න හේතුවක් වෙනවා. නම්බර් 8 ඔයා ඕවර් එම්ෆසයිස් කරනවා ඔයාගේ ටෙක්නිකල් ස්කිල්ස්. හැබැයි ඔයා ඔයාගේ සොෆ්ට් ස්කිල්ස් එම්ෆසයිස් කරන්නේ නැහැ. එතකොට ඒ වගේ තැනකදී ගොඩක් වෙලාවට ඕගනයිසේෂන්ස් බලාපොරොත්තු වෙන ඔයාගේ සොෆ්ට් ස්කිල් එක, ඔයාගේ ලීඩර්ෂිප් ස්කිල්ස්, ඔයාට ටීම් එකක් ඉන්වෝල්ව් කරගෙන යම්කිසි ටාස්ක් එකක් කම්ප්ලීට් කරන්න යම්කිසි ගෝල් එකක් අචීව් කරන්න පුළුවන් ඔයාගේ ඇබිලිටි එක. එතකොට මේ වගේ තැනකදී ගොඩක් වෙලාවට ඔයාගේ ටෙක්නිකල් ස්කිල් එක විතරක් ඔයා එම්ෆසයිස් කරනවා නම් ඒ වගේ තැනකදී ඔයාට මේ ජොබ් එක මිස් වෙන්න තියෙන chance එක වැඩි. නම්බර් 9 තමයි lack of enthusiasm. ඒ කියන්නේ ඔයාට මේ ජොබ් රෝල් එක කෙරෙහි ඇත්තම උවමනාවක් තියෙනවා කියලා ඉන්ටර්වියවර්ස්ලට පේන්නේ නැත්තම් එතකොට ඔයාලට ජොබ් එක හම්බෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි. මොකද ඒගොල්ලෝ බලනවා ඔයාගේ බොඩි ලැන්ග්වේජ් එකත් එක්කම ඔයාලට කොච්චර උවමනාවක් තියනවද මේ ජොබ් රෝල් එක ගන්න. ඉතින් ඒක ඔයාගේ බොඩි ලැන්ග්වේජ් එකත් එක්ක ඔයා පෙන්වන්න උවමනා වෙනවා. ඔයාගේ එතන තියෙන උවමනාව, ඔයාගේ enthusiasm එක, එතන ඒ දේවල් පෙන්වීමත් එක්කම තමයි ඔයාගේ ටෙක්නිකල් ස්කිල්, ඔයාගේ සොෆ්ට් ස්කිල් එක, ඔයාගේ ඇටිටියුඩ් එක මේ හැම එකත් එක්කම මේකත් වැදගත් වෙනවා. ඒක නැත්තම් ගොඩක් වෙලාවට ඔයාට ජොබ් එක හම්බෙන්න තියෙන chance එක අඩුයි. නම්බර් 10 තමයි ඔයා හොඳ thoughtful questions අහන්නේ නැති එක. ඉන්ටර්විව් එකක් කියන්නේ ඒක two way communication එකක්. ඉන්ටර්විවර් විතරක් ඉන්ටර්විවීගෙන් ඔයාගෙන් ප්‍රශ්න අහන එකක් නෙවෙයි. ඔයාටත් ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට ඒගොල්ලෝ අහනවා ඔයාට මොනවද අපෙන් දැනගන්න තියෙන්නේ කියලා. ඉතින් ඒ වෙලාවට ඔයා දැනගෙන යන්න ඕනේ කම්පැනි එකත් එක්ක. ඒගොල්ලන්ගේ තියෙන කරන දේවල්, ඒගොල්ලෝ මොනවද කරන්නේ, ඒ දේවල් එක්ක සහ ඔයා මොන ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකකට මොන රෝල් එකකටද මේ යන්නේ කියන එකත් එක්ක මොනවාද ඒ රෝල් එකේ තියෙන ප්‍රශ්න? දැනට තියෙන ප්‍රශ්න මොනවද? ඇයි ඕගොල්ලෝ මේ පොසිෂන් එකට හයර් කරන්නේ? එතකොට කලින් වෙලා තියෙන ප්‍රශ්න මොනවද? එතකොට මොනවාද විසඳන්න තියෙන්නේ? මම ඉමීඩියට්ලි ආපු ගමන් තියෙන ලොකුම ප්‍රශ්න මොනවද? ප්‍රයොරිටිස් මොනවද? අන්න ඒ වගේ thoughtful ප්‍රශ්න questions ටිකක් ඔයාට ඒගොල්ලන්ගෙන් අහන්න පුළුවන්. එතකොට තමයි ඒගොල්ලන්ට පේන්නේ ඔයාට හොඳ EQ එකක් තියෙනවා. ඔයා මේ ජොබ් එක ගැන ඉන්ටරෙස්ටඩ්. ඔයාට ඇත්තම උනන්දුවක් තියෙනවා මේ ජොබ් රෝල් එක ගැන කියන එක. ඉතින් ඔයා ප්‍රශ්න අහන්න නැත්නම් දැන් මට ප්‍රශ්න නැහැ. සැලරි එක විතරක් නම් අහන්නේ. ඉතින් ඔයාට ජොබ් එක හම්බෙන්න තියෙන chance එක අඩුයි. මේක තමයි බෝනස් එක, බෝනස් ටිප් එක. ඒක තමයි ඔයාව යම්කිසි ජොබ් එකකට ඔයාව ඉන්ටර්විව් එකකදී සිලෙක්ට් කරගන්න හදද්දී ඔයාගෙන් අහන්න පුළුවන් ඔයාට කොච්චර කාලෙකින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්ද මේ ජොබ් එකට. ඒ ඕගනයිසේෂන් එකත් එක්ක අපේ ඉන්ස්ටිටියුට් එකත් එක්ක ඔයාට කොච්චර කාලෙකින් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතර ඔයා කියනවා මට ප්‍රශ්නයක් නැහැ මට තව හෙට වුණත් පුළුවන්. එහෙම නැත්නම් මට තව දවස් දෙකකින් පුළුවන්. එතනදිම ගොඩක් වෙලාවට ඔයාගේ ජොබ් එක ඔයාට හම්බෙන එක නැති වෙන්න තියෙන chance එකක් තියෙනවා. මොකද ඒගොල්ලෝ බලනවා කලින් වැඩ කර කර ඉඳපු තැන ඔයා එතන සෙටල් කරන්නේ නැතුව ඔය පැත්තේ තියෙන ප්‍රශ්න ටික සෝල්ව් කළා ඔයා වෙනුවට රීප්ලේස්මන්ට් එකක් හදලා එතනට කෙනෙක්ව ට්‍රේන් කළා එහෙම එන්නේ නැතුව ඔයා එතන දමල ගහලා එකපාරට මේ ඕගනයිසේෂන් එකත් එක්ක සම්බන්ධ වෙන්න හදනවා කියන්නේ එතනදිම ඔයාගේ ඇටිටියුඩ් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකත් එක්කම ඔයා ඒ දේම මේ ඕගනයිසේෂන් එකටත් කරයි කියන එක ඒගොල්ලෝ අනිවාර්යෙන් දැනගන්නවා. ඉතින් මේක අනිවාර්යෙන් ඔයා ජොබ් එකකදී ඔයාගේ ඉන්ටර්විව් එකකදී ඔයාට ජොබ් එක නැති වෙන්න තියෙන ප්‍රධානම සාධකයක්. එහෙනම් මතක තියාගන්න අනිවාර්යෙන් කියන්න මට යම්කිසි කාලයක් ඕන. මට සාමාන්‍යයෙන් සති දෙකක්. එහෙම නැත්නම් මට මාසයක්. මට මාස දෙකක් ඕන. එතන සෙටල් කරන්න ඕන. එතන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටික හදන්න ඕන. කෙනෙක්ව ට්‍රේන් කරන්න ඕන. ට්‍රේන් කරලා එතන ස්මූත්ලි රන් වෙන විදිහට හැදුවට පස්සේ තමයි මට ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේක බෝනස් ටිප් එක. ඉතින් ඔන්න ඔය දේවල් ටික ඔයගොල්ලන්ට හදාගන්න වෙනවා ඉන්ටර්විව් එකකදී. එතන කොහොමද මේ ඉන්ටර්විව් එක ඔයාට අවශ්‍ය විදිහට හැන්ඩල් කරගෙන ඔයාගේ අවශ්‍ය ජොබ් එක ගන්න කියන එක ඉගෙන ගන්න. ඉතින් ඒකත් එක්කම ඔයගලන්ට මතක් කරනවා අපි උගන්වනවා කමියුනිකේෂන් ස්කිල්ස්. අපි දැනට ෆ්‍රී වීඩියෝස් දාලා තියෙනවා බොඩි ලැන්ග්වේජ් එක ගැන ලෙසන්ස් 80 ගානකට වඩා. ඉතින් ඔයගලන්ට මුලින් ඉඳන් ඉගෙන ගන්න පුළුවන් ඔයාගේ තියෙන කමියුනිකේෂන් ස්කිල්ස් විශේෂයෙන් බොඩි ලැන්ග්වේජ් එක ඉම්ප්‍රූව් කරගන්න. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගලන්ට සුබ දවසක්.